අපි අද කතා කරමු කමියුනිකේෂන් ගැන. කමියුනිකේෂන් කියන්නේ අපි හිතන විදිහට වචන එහෙම නැත්තම් අපි කතා කරන එක ගැනනේ. ඒ වුණාට ඇත්තටම කමියුනිකේෂන් කියන්නේ එක්ස්පීරියන්ස් එකක්. අපි එහෙම අඳුනගන්නේ නැති වුණාම තමයි අපිට හරියට අපේ ඔළුවේ තියෙන අදහස කියාගන්න බැරි වෙන්නේ. ඒකට මූලිකම හේතුවක් තමයි අපි හිතනවා අපි කියන්නේ ලර්නින් කියන්නේ බොහෝ වෙලාවට එක්ස්පීරියන්ස් එකක්. ඒක එක පැත්තකට විතරක් වෙන එකක් කියලා අපි හිතනවා තනියම ඉගෙන ගනින්න. හැබැයි අපි ගුරුවරයෙක්ගෙන් එහෙම නැත්තම් අපි කියමු YouTube වීඩියෝ එකක් බලද්දී ඒක two way communication එකක්. ඒ කියන්නේ ගුරුවරයා අපිව අඳුන ගන්න ඕනේ අපේ ඉගෙන ගන්න රටාව. සහ අපි ගුරුවරයාව ඇනලයිස් කරලා තේරුම් ගන්න ඕනේ එයා අදහසක් කන්සෙප්ට් එකක් කොහොමද අපිට කතා කරලා අපිට ඒක කමියුනිකේට් කරන්න කියලා. ඊට පස්සේ අපි ඒක අනුව අපේ ලර්නින් එක එහෙම නැත්තම් කමියුනිකේෂන් එක උපරිම මට්ටමට ගේන එක තමයි සෑහෙන බලපාන්නේ අපේ අනාගතයට. එතකොට මම ඔක්කොම කලින් කියන්නම් දෙයක් ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ වැඩිම මිනිස්සු කතා කරන භාෂාව. ඒ වගේම මේ අලුත් දේවල් අලුත් නොලෙජ් එක එන්නේ ගොඩක්ම ඉංග්‍රීසි වලින්. ඒක නිසා අපි ලෝකයේත් එක්ක කතා කරන්න උපරිම සංවේදනයේ උපරිම මට්ටමින් තියාගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සෑහෙන වැදගත්. මම මේක කියන්නේ මේ සමහර කට්ටිය උනන්දු වෙන්නේ නැහැ ඉංග්‍රීසි වචනයක්වත් අලුතෙන් ඉගෙන ගන්න. ඒක ගැන දෙතුන් පාරක් try එකක් දීලා ඉගෙන ගත්තට ඒක ඔයාට තේරෙන්නේ ඒකේ වටිනාකම ඔය අලුත් දේවල් මුළු ලෝකෙම කතා කරන අලුත්ම කොන්සෙප්ට්. එතකොට AI ගැන ඊට පස්සේ හැම ශාස්ත්‍රයකම කතා කරන්නේ ඉංග්‍රීසි. එතකොට ඔයාලා ඒකෙන් එළියේ ඉන්නේ. එතකොට හරි පාඩුවක් වෙන්නේ. ඒ වගේ. ඒක නිසා කරුණා කරලා ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව වැඩි කරගන්න සහ ඒකේ ධාරිතාව වැඩි කරගන්න හොඳම දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක. හරි. අපි දැන් බලමු මේකට. මේකේ තියෙන්නේ අද අපි කතා කරන්න යනවා කිව්වේ කමියුනිකේෂන් ගැනනේ. එතකොට මේකේ තියෙනවා මෙන්න මේම. විෂුවල් කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙයක් ඉගෙන ගන්නකොට අපි රූප සටහන් ඩයග්‍රෑම්ස් chart mind map ඊට පස්සේ මේ color codings infographics වගේ ඒවා පාවිච්චි කරලා මේ අපි ඉගෙන ගන්න එක ඔප්ටිමල් ලෙවල් එකට ගන්න. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න හැටි. එතකොට අපි අඩුම වෙලාවකින් වැඩිම දෙයක් ඉගෙන ගන්න නම් සමහර සබ්ජෙක්ට් අපිට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ ඩයග්‍රෑම්ස් mind maps හරි ඒ වගේ වයි. මම දැකලා තියෙනවා සමහර කට්ටියට highlight කරනවා එක එක පාටවල වලින්. ඉතින් ඒ ඉගෙන ගන්න සහ මතක තියාගන්න පහසු වෙන්න. ඊට පස්සේ අපි බලමු ඔඩිටරි. ඔඩිටරි කියලා කියන්නේ ශබ්ද නගා කියවීම සාකච්ඡා ඊට පස්සේ රෙකෝඩ් කරලා අහගෙන ඉන්නවා. ඊට පස්සේ නෙමොනික් ඇන්ඩ් රයිම්ස් කියන්නේ අපි සින්දුවක් කියන තාලෙට මම මතකයි ඉස්සර මේ ආවර්තිත වගුවේම අපි මතක තියාගත්තා. එතකොට ඔව් ඊට පස්සේ අපි බලමු කයිනස්තෙටික් කියන එක. කයිනස්තෙටික් කියන්නේ මම කෙලිම උදාහරණයක් දෙන්න. බයිසිකල් පදින එක, පීනන එක වගේ ඒවා කියවලා බලන් ඉඳලා එහෙම අහලා එහෙම කරන්න බැරි දේවල්. ඒවා අනිවාර්යයෙන්ම අපි අත්දකින්න ඕන දේවල්. ඒ වගේ තමයි සමහර සබ්ජෙක්ට්ස් මේ වගේ මේ කොටස් තුනෙන් එකකට වැටෙනවා හොඳම විදියේ. අපි අපේ ප්‍රොෆයිල් එකත් අපි සෑම පුද්ගලයෙකුටම තියෙනවා මේ එක මික්ස් එකක්. ඒ කියන්නේ මෙයා අපි හැමෝම මේකේ මික්ස් එකක්. විෂුවල් ඔඩිටරි කයිනස්තෙටික්. ඒතකොට සමහර කට්ටිය ඉන්නවා විෂුවල්. සමහර අය ඔඩිටර්. සමහර අය කයිනස්තෙටික්. විෂුවල් කට්ටිය තමයි සමහර වෙලාවට කතා කරද්දී වුණත් පාටවල් බලන්න ඒ වගේ ඒවා කියන්නේ. ඔඩිටරි අය කියනවා පොඩ්ඩකින් මම කතා කරන්න හරි මම අහන්නම්. ඒ වගේ එයාලා ශබ්දය තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කයිනස්තෙටික් කියන්නේ කරලම බලන්න ඕන. අන්න ඒ වගේ කතා කරන කට්ටිය. එතකොට අපි කමියුනිකේෂන් එක සංනිවේදනයක් උපරිම තලයට ගේන්න. ඒ කියන්නේ සංනිවේදනයේ අඩුම වචන ප්‍රමාණයකින් අඩුම වේලාවකින් උපරිම සංනිවේදනයක් වෙන්න නම් දෙපාර්ශ්වයම
මේ අවබෝධය තියෙන්න ඕනේ. මේ අවබෝධය නැති වුණොත් ගොඩාක් වෙලාවට අපි කියන දේ නෙවෙයි අනිත් කෙනාගේ ඔළුවට යන්නේ. මේක තේරුම් අරගෙන අපිට අපේ ඉගෙන ගන්න එක සහ අපි කෙනෙකුට උගන්වන එක ඒ වගේ දේවල් අපිට අර උපරිම තලයට ගේන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු thinking methods තියෙනවා. analysis, synthesis, systems thinking. analysis කියන්නේ මේ තියෙන මොකක් හරි භාණ්ඩයක් කැලි වලට ගලවනවා. පොඩි කාලේ අපි ගම ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඒවා අපි කැලි කැලි ගලවලා බලනවා. වෙලාවකට හයි කරද්දි කැලලක් දෙයක් ඉතුරු ඒ වුණාට අපි ඒක ඉගෙන ගන්නවා සමහර දේවල් මේවා ඇතුලේ මොනවද තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සිස්ටම් එකක් බ්‍රේක් ඩවුන් කරලා ඇතුලේ කැලි තියෙන මොනවද කොහොමද මේ පොඩි පොඩි කොටස් වැඩ කරන්නේ කියන එක අපි බලනවා. ඊට පස්සේ සින්තසිස් කියන්නේ ඔය පොඩි පොඩි කොටස් ඔක්කොම එකතු වෙලා සම්පූර්ණ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක සහ බලන එක හොයලා බලන එක. මේ දෙක සෑහෙන උදව් වෙනවා systems thinking වලදී අපි කරන්නේ මේ දෙකම analysis and synthesis. එතකොට හරි විදිහට සිස්ටම් එකක් තේරුම් අරගෙන ඒක කොටස් වලට කඩලා ඒ වගේ ඒවා ආයේ ඒක ෆික්ස් කරලා ඒකෙන් අපි ඉගෙන ගන්න දේ අපිට ට්‍රබල් ෂූටින් එහෙම නැත්නම් ප්‍රශ්න විසඳන්න සෑහෙන උපකාරී වෙනවා. මොකද අපි ඇනලිසිස් විතරක් කරලා මදි. මේ සින්තසිස් කියන එකත් දැනගන්න ඕනේ. සමහර වෙලාවට දැන් අපි ඔයාලා තව එකක් අහලා ඇති රීඉන්ජිනියරින් කියලා. ඒ කියන්නේ ඇනලිසිස් එකේදී අපි කැලි වලට කඩලා ආපහු ෆික්ස් කරලා තිබුණට වැඩිය හොඳට හදනවා. මේකට තව වචනයක් තමයි හැකින් කියන එක. අපි ඒක ගැන වෙනම කතා කරමු. එතකොට ওই ටික තමයි මට මූලිකවම අද කියන්න උවමනාව තිබුණේ. ඊට පස්සේ මේ ටූල් එක ඔය ඉගෙන ගන්න කට්ටිය සෑහෙන වටින ටූල් එකක්. මේ තියෙන්නේ මේ ලර්නින් මෙතඩ්ස් කියන එක ගැන මං ඉන්ටර්නෙට් එකේ හොයාගත්ත ලින්ක්ස්. ඒවා මෙතෙන්ට ඔක්කොම දාලා මම මෙතන මේ මයින්ඩ් මැප් එකක් හදනවා. එතකොට මට කිසි මහන්සියක් නැතුව වෙබ්සයිට් 40ක 50ක ලිමිට් එකක් තියෙන 40ක විතර data මට මෙතනින් කිසිම ප්‍රශ්නයක් නැතුව තනියම browse කරලා ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අඩුම වෙලාවකින් වැඩිම knowledge එකක් ගන්න විදි තමයි අපි බලන්න ඕනේ. හරි. ඒක මම කියන්න ඕන දැනට මම හිතන්නේ ඒක මම ඔයාලට දුන්න අදහස හරියි. ඊට පස්සේ මේ තියෙන්නේ prompt engineering. ඒ කියන්නේ AI එකකින් හරියට ප්‍රශ්න අහන්නේ කොහොමද කියන්නේ. ඒකත් අපිට මේ ආකාරයටම දැන් මේක මට ආවේ නිකද. ඒ කියන්නේ මම මේ අර visual නිසා මට මෙහෙම තේරුම් ගන්න එක පහසුයි. ඒ කියන්නේ මේ knowledge එකේ structure එක ඒවා ඔක්කොම බලපු ගමන් පේනවා. මම තව පොඩි ටිප් එකක් පෙන්නන්නම්. ඔයාලට පුළුවන් පොත් මේ Atomic Habits කියන පොත PDF එක මම මෙතෙන්ට දාලා මට පුළුවන් ඒකේ ඇතුලේ ගිහිල්ලා මට ඒ details හරිම පහසුවෙන් බලන්න. එතකොට මේකේ chapters ඒවා මම පොත ඇත්තටම open කරන්නේ නැතුව මේ තියෙන හැම දෙයක්ම හරිම පහසුවෙන් පොත ඇතුලේ තියෙන දේවල් අපිට browse කරන්න පුළුවන්. එතකොට මේ concepts ටික ඉගෙන ගැනීමෙන් අපිට ගොඩක් ඒ කියන්නේ ලෝකේ ගොඩක් අපි නිදාගෙන ඉන්න ටිකටත් අලුත් දේවල් හොයාගන්නවා. අපිට අලුත් දේවල් කියලා දෙනවා සහ ලෝකේ අනිත් මිනිස්සු දැන් අපි ඔක්කොම තරඟ කරන්නේ අපේ ග්‍රාමීයව නෙවෙයි. අපි තරඟ කරන්නේ ලෝකෙත් එක්ක. දැන් අපි ලෝකල් හිතන්න හොඳ නෑ. ලෝකල් නෙවෙයි අපි ඇත්තටම ග්ලෝබල්. එතකොට අපේ තරඟකාරීත්වය ග්ලෝබල් නිසා අපි ඒ ලෙවල් එකට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අඩුම වෙලාවකින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගන්න ඕන thinking pattern එකකින් ඉඳලා ඒ ලෙවල් එකට යන්න ඕන. එහෙම නැතුව අපිට හරි අමාරුයි. අමාරුයි කියන්නේ අතරම මේ ඒක අපි නැවත වරක් හිතලා බලන්න මේ හරි එහෙනම් සුබ දවසක්.